ආයිබෝවන් 2026 වෙද්දී කෘත්‍රිම බුද්ධිය එහෙමත් නැත්නම් AI අපේ ජීවිතවලට බලපාන විදිහේ ලොකු වෙනසක් වෙන්නයි යන්නේ. ඉතින් අපි බලන්න යන්නේ AI ලෝකයේ සම්පූර්ණයෙන්ම කනපිට පෙරලන ඒ විප්ලවීය ගමන ගැනයි. AI කිව්වම ගොඩක් වෙලාවට හිතට එන්නේ ප්‍රශ්නවලට උත්තර දෙන chatbot එකක් විතරයි නේද? හැබැයි ඇත්තටම AI කියන්නේ එච්චරද? ගොඩක් අය තාමත් හිර වෙලා ඉන්නේ ඔය අදහසේ. හැබැයි ඇත්ත කතාව ඊට වඩා කොච්චරවත් වෙනස්. 2026 වෙද්දී AI කියන්නේ නිකම්ම අපි කියන දේ කරන මෙවලමක් නෙවෙයි. ඒක ස්වාධීනව හිතලා වැඩ කරලා අපේම ස්වයංක්‍රීය සහකරුවෙක් බවට පත් වෙනවා. හරි අපි මේ ගැන ටිකක් ගැඹුරට බලමු. AI තාක්ෂණය නිකම්ම උපදෙස් ප්‍රතිපදන කෙනෙක්ගේ තැනින් එහාට ගිහින් අපිත් එක්ක එකට වැඩ කරන උපාය මාර්ගික සහකාරුවෙක් වෙන්නේ කොහොමද කියන එක තමයි අපි මුලින්ම බලන්නේ. මෙන්න මේ වෙනසට පාදක වෙන ප්‍රධානම සංකල්පය තමයි ඒජන්ටික් AI කියන්නේ. සරලවම කිව්වොත් මේකෙදි වෙන්නේ AI පද්ධතියකට ඉලක්කයක් දුන්නම ඒක ඒ ඉලක්කයට යන්න ඕන පාර තනියම හොයාගන්නවා. ඒ කියන්නේ ස්වාධීනව සැලසුම් කරනවා, තර්ක කරනවා, පියවර ගොඩක් තියලා සංකීර්ණ වැඩක් වුණත් තනියම කරලා ඉවර කරනවා. නිකම්ම අහන දෙයකට උත්තර දෙනවට වඩා ගොඩක් එහා ගිය දෙයක් මේක. හරි. ඉතින් ජෙමිනයි එකට මේ වගේ දෙයක් කරන්න පුරුවන් වෙන්නේ කොහොමද? ඒකට උත්තරය තියෙන්නේ ඒක හදලා තියෙන තාක්ෂණය ඇතුළෙමයි. අපි බලමු මේ ඒජන්ට් එමත් නැත්නම් ස්වයංක්‍රීය නියෝජිතයා පිටිපස්සේ වැඩ කරන එන්ජින් මොකක්ද කියලා. මෙතන ප්‍රධාන තාක්ෂණික කුළුණු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි natively multimodal වීම. ඒ කියන්නේ Gemini පුහුණු කරලා තියෙන්නේ මුලින් ඉඳලම. text, images, video, audio, code මේ හැමදේම එකට තේරුම් ගන්න. පරණ මොඩල් වගේ එකින් එක පස්සේ එකතු කරපු දේවල් නෙවෙයි. දෙවෙනි එක තමයි mixture of experts නැත්නම් MOE. මේක හරි අපූර්ව දෙයක්. හිතන්නකෝ ලොකු ප්‍රශ්නයක් විසඳන්න ඕනේ වුණාම ඒකටම හරියන විශේෂඥ කණ්ඩායමක් විතරක් කැඳවනවා වගේ වැඩක්. හැම පොඩි දෙයකම මුළු AI මොලේම වැඩ කරන්නේ නැහැ. අදාළව විශේෂඥ කොටස විතරක් සක්‍රිය වෙන නිසා මේක හරිම වේගවත්, හරිම කාර්යක්ෂමයි. හොඳයි. මේ තාක්ෂණයේ මත පදනම් වෙච්ච ප්‍රධාන Gemini models තුනක් තියෙනවා. එකක් තමයි Gemini 3.0 Pro. මේක තමයි ලොකුම වැඩකාරයා. ගැඹුරු විද්‍යාත්මක පර්යවේෂණ, සංකීර්ණ කෝඩින් වගේ දේවල් වලට තමයි මේක විශේෂයෙන්ම හදලා තියෙන්නේ. ඊළඟට 1.5 Pro. මේකේ තියෙන විශේෂත්වය තමයි ටෝකන් මිලියන එක දැවන්ත මතකයක්. ටෝකන් එකක් කියන්නේ සරලවම වචනයක කොටසක් වගේ දෙයක්. ඉතින් හිතන්නකෝ මේ තරම් විශාල මතකයක් එක්ක සම්පූර්ණ පොතක්, ලොකු ඩේටා සෙට් එකක් වුණත් එකපාර විශ්ලේෂණය කරන්න පුරුවන්. අන්තිමට තියෙනවා Gemini 3 Flash 9 වගේම හරිම වේගවත්. එදිනෙදා වැඩවලට ඉක්මනට තොරතුරක් හොයාගන්න, chat කරන්න, ওই වගේ දේවල් වලට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. හරි. දැන් මේ තාක්ෂණය නිසා අපි AI එක්ක වැඩ කරන විදිහ වෙනස් වෙන්නේ කොහොමද අපි? අපි දැන් බලමු සාම්ප්‍රදායික chat interface එකකින් එහාට ගිහින් මේ ස්වයංක්‍රීය සහායකයා එක්ක ඇතිවෙන අලුත්ම විදිහේ සංවාදේ මොන වගේද කියලා. උදාහරණයක් විදිහට හිතමු අපි AI එකට මෙහෙම සරල දෙයක් කියනවා කියලා. ලබන ග්‍රීෂ්ම ඍතුවේ රෝමේ දවස් 3ක සංචාරයක් සැලසුම් කරන්න. දැන් සාමාන්‍යයෙන් නම් අපිට ලැබෙන්නේ කරුණු ලයිස්තුවක් නේ. හැබැයි මෙතන හැම නෑ. ලැබෙන ප්‍රතිඵලය නිකම්ම ලයිස්තුවක් නෙවෙයි. ඒ වෙනුනෙට අපිටම විශේෂණ ගොඩනගපු ක්‍රියාකාරී අන්තර්ක්‍රියාකාරී අත්දැකීමක් තමයි නිර්මාණය වෙන්නේ. මෙන්න මේකට තමයි ජෙනරේටිව් ඉන්ටර්ෆේසස් කියලා කියන්නේ. අර රෝම සංචාරයට පද්ධතිය විසින් පින්තූර, සිතියම්, කාලසටහන් එක්ක ලස්සන සංගරාවක පිටුවක් වඩේ ඉන්ටරැක්ටිව් ප්ලෑන් එකක් හදලා දෙනවා. එහෙම නැත්නම් හිතන්න මට වෑන් ගෝගේ සිතුවම් ටිකක් පෙන්වන්න කිව්වොත් ඒ වෙලාවෙම කෝඩ් කරලා වර්චුවල් ආර්ට් ගැලරි එකක් තියෙන පොඩි ඇප් එකක්ම තිරේ නිර්මාණය කරනවා. තව උදාහරණයක් Gemini agent එකට මගේ inbox එක පිළිවෙලකට දාන්න කිව්වොත් ඒක තනියම ඊමේල් වර්ග කරලා to-do list එකක් හදලා උත්තරත් draft කරලා අපිට දෙනවා අනුමත කරන්න. බලන්න ඒක කොච්චර වෙනස්ද කියලා. හරි අපි ඊළඟට බලමු සංකීර්ණ ක්ෂේත්‍රවලදී විශේෂඥ මට්ටමේ උදව්වක් ලබා දෙමින් මිනිස් හැකියාවන් කොහොමද මේකෙන් තවත් වැඩි දියුණු වෙන්නේ කියලා. මෙතනදී අපිට ප්‍රධාන මෙවලම් දෙකක් හම්බ වෙනවා deep think සහ deep research. deep think කියන්නේ නමේ වගේම ගැඹුරින් හිතන්න. ඒ කියන්නේ උසස් ගණිත ගැටලු විද්‍යාත්මක විශ්ලේෂණ සංකීර්ණ කෝඩ් එකක තියෙන අවුලක් හොයාගන්න වගේ දේවල් වලට. ඒක උපරිම නිර්වදිතාවය ගන්න විනාඩි කිහිපයක් අරගෙන දාමරූපී තර්කණය කියන ක්‍රමය පාවිච්චි කරනවා. අනිත් පැත්තෙන් deep research කියන්නේ තොරතුරු හොයලා ඒවා එකතු කරලා සාරාංශ කරලා දෙන්න. හිතන්නකෝ වෙළඳපොළ විශ්ලේෂණයක් කරන්න ඕන, එහෙම නැත්නම් ශාස්ත්‍රීය වාර්තාවක් ලියන්න ඕන, ඒ වගේ දෙයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. විනාඩි 15ක් වගේ පොඩි කාලයකින් සම්පූර්ණ ස්වයංක්‍රීය පර්යවේෂණයක්ම කරලා දෙනවා.
මේ ඩීප් රිසර්ච් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ හරිම ක්‍රමානුකූල පියවර 4කට. පළවෙනියටම අපි දෙන මාතෘකාවට අදාළව පරිේශන සැලැස්මක් ඒක හදාගන්නවා. ඊළඟට ඒ සැලැස්මට අනුව තනියම අන්තර්ජාලය පුරා ගිහින් අපේ ෆයිල්ස් ඇතුලේ පවා හොයලා තොරතුරු එකතු කරනවා. තුන්වෙනි පියවර තමයි විශ්ලේෂණය. එකතු කරගත්ත තොරතුරු වල සත්‍යතාවය බලනවා, එකිනෙකට පරස්පර දත්ත සංසන්දනය කරනවා. අන්තිමට මේ හැමදේම එකතු කරලා ප්‍රස්තාර සහ මූලාශ්‍රත් එක්ක සම්පූර්ණ වෘත්තීය වාර්තාවක්ම නිර්මාණය කරලා දෙනවා. නිර්මාණශීලී වැඩවලටත් මේකෙදි විශේෂම වෙලම් කටලයක්ම තියෙනවා. මුලින්ම Nano Banana Pro. මේකෙන් වෘත්තීය මට්ටමේ පින්තූර හදන එක විතරක් නෙවෙයි පින්තූර ඇතුලේ නිවැරදිව අකුරු ලියන්නත් පුළුවන්. ඒ වගේම අපි පොඩි දෙයක් ඇඳලා පින්නුවම ඒ විදිහට පින්තූරය එඩිට් කරන්නත් පුළුවන්. ඊළඟට View 3.1. මේකෙන් පුළුවන් අපි දෙන වචන ටිකකින් හරි පින්තූරයකින් හරි තත්පර 8ක සිනමැටික් වීඩියෝ එකක් ඒකට ගැලපෙන සවුන්ඩ් එකත් එක්කම හදාගන්න. අන්තිමට Notebook LM. මේක හරිම ප්‍රයෝජනවත්. අපි දෙන ලියවිලි, නෝට් ටිකක්, පොඩ්කාස්ට් එකක් වගේ අහන්න පුළුවන් ඔඩියෝ සමරි එකක් බවට පත් කරලා දෙනවා. යන්නේන ගමනුනත් ඉගෙන ගන්න නියමයි. ඉතින් මේ හැමදේම එකට එකතු වුණාම ඇත්ත ලෝකයේ විවිධ කර්මාන්තවල වැඩ කටයුතු වලට මේක කොහොමද බලපාන්නේ? අපි දැන් ඒ ගැන අවධානය යොමු කරමු. මෙන්න බලන්න අලෙවිකරණ ක්ෂේත්‍රයේ කෙනෙක්ට කොච්චර ප්‍රබල වර්ක්ෆ්ලෝ එකක් හදාගන්න පුළුවන්ද කියලා. මිනිත්තු 2ක් ඇතුළත අලුත් නිෂ්පාදනයකට ඕන සම්පූර්ණ සෝෂල් මීඩියා කැම්පේන් ප්ලෑන් එකක් හදාගන්නවා. ඊළඟ මිනිත්තු 5 ඇතුළත Nano Banana Pro වලින් ඒකට අවශ්‍ය සියලුම ප්‍රොඩක්ට් ෂොට්ස්, ලයිෆ්ස්ටයිල් ඉමේජස්, ඉන්ෆෝග්‍රැෆික්ස් ඔක්කොම හදාගන්නවා. අවසාන මිනිත්තු කිහිපයේදී Veo වලින් TikTok, Instagram Reels වලට නියම ප්‍රොමෝෂනල් වීඩියෝ එකකුත් හදාගන්නවා. හිතන්න දවස් ගාණක් යන වැඩක් මිනිත්තු 15කින් ඉවරයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේදීත් මේකෙන් ලොකු වෙනසක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ශිෂ්‍යයන්ට ගෙදර වැඩවලට උදව් ලැබෙන විදිහ දැන් ගොඩක් දියුණු වෙලා දෘශ්‍යමාන වෙලා තියෙනවා. ඉගෙන ගන්න එක දැන් හරිම ලේසි. අතින් ලියපු ගණිත ගැටලුවක ෆොටෝ එකක් ගත්තම ඒක විසඳන විදිහ ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරලා දෙනවා. ලෙක්චර් එකක ගත්ත දල සටහන් ටිකක් දුන්නම ඒක පාඩම් කරන්න පහසු ලස්සන ඉන්ෆෝග්‍රැෆික් එකක් බවට පත් කරනවා. එච්ටක් නෙවෙයි ලෙක්චර් නෝට්ස් ටිකක් අප්ලෝඩ් කරලා මේකෙන් මට ක්විස් එකක් හදලා දෙන්න කිව්වම විභාගයට සූදානම් වෙන්න බහුවරණ ප්‍රශ්න පත්‍රයක් උනත් හදලා දෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම අපිට තේරුම් ගන්න දින වැදගත්ම දේ තමයි මේක. ඇත්ත වෙනස වෙන්නේ අපිට තව බුද්ධිමත් ටූල් එකක් ලැබෙන එක නෙවෙයි අපේ වැඩවලට උපාය මාර්ගික සහකරුවෙක්ම එකතු වෙන එකයි. මේ අලුත් තාක්ෂණයට අනුවර්තනය වෙන අය සහ හැම නොවන අය අතර අනාගතයේදී විශාල පරතරයක් නිර්මාණය වෙන එක නම් නවත්තන්න බැරි වේවි. කෘත්‍රිම බුද්ධියේ මේ ස්වයංක්‍රීය යුගය දැන් ඇවිල්ලා ඉවරයි. ඉතින් මේ නව සහකරුත් එක්ක එකට වැඩ කරන්න අපි කොයිතරම් දුරට සූදානම්ද?